ප්‍රශ්න කරදරවලින් තොරව ප්‍රාර්ථනා ඉටු වෙන වාසනාවන්ත මාසයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ වගේම මේ සුවිශේෂී ග්‍රහ මාරුවෙන් ගත්තොත් මේ මාසේ ජූලි 16, 26, ඒ වගේම 28 වෙනිදාට යෙදලා තියෙන ග්‍රහ මාරුවෙන් කිහිපයක් තියෙනවා. හැබැයි මම ග්‍රහ මාරුවෙන් පිළිබඳව වැඩිපුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඔබට අවශ්‍යම කරන දේවල් පමණයි මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ මිථුන ග්‍රහය කියන්නේ මේ බුධ ග්‍රහය ප්‍රධාන කොටගෙන පාලනය කරන ස්වභාවයක් තියෙන රාශියක්. මෙම ලග්නයේ උපන් අය බොහෝ බුද්ධිමත්, උපායශීලී සහ නව දැනුම ලබා ගැනීමට ආශාව තියෙන අය. ඒ වගේම සිතුවිලි හා අදහස් විශාල පරාසයක පිටා තිබෙනවා. විවේකවත් චින්තනයක් තියෙනවා. මේ පුද්ගලික ජීවිතය ගත්තොත් ශනික කෝපය නම් අනිවාර්යයෙන්ම පාලනය කරගත යුතුමයි. මොකද මේ බොහොම ඉක්මනට කේන්ති යන තත්ත්වයක් තමයි පෙන්වුම් කරන්නේ. අනිත් එක තමයි තමන්ගේ මතය තමයි හරි හෝ වැරදි. තමන් කියන දේ හරි කියන තත්ත්වය තමයි ඉන්නේ. ඒ වගේම වියදම් බොහොම ඉහළ යාමේ ප්‍රවණතාවයක් තියෙනවා. වියදම් වලට වැඩිය මේ කියන්නේ මේ ආදායමට වඩා වියදම් වැඩි වෙන තත්ත්වයක්. ඉතින් හැකියතාව මුදල් ඉතිරි කරගන්න නම් ඔබ වියදම් පාලනය කරගන්න ඕනේ. ඒ වගේම ආයෝජනය කරන්න කලින් හොඳට හොයලා බලලා ආයෝජනය කරන්න. ඉතින් සෞඛ්‍ය තත්ත්වය බැලුවොත් උණා සෙම් රෝග මේ නිතර ඇති වෙන ඔළුව කැක්කුම වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම හදිසි අනතුරු වලින් ප්‍රවේශම් වන්න රියදාවනයේදී ඉතාම කල්පනාකාරීව මනස සංසුන්ව තියාගන්න වැඩ කටයුතු වල යෙදෙන්න. පුළුවන් නම් ශ්වසන භාවනා ක්‍රම. කියන උස්ම ඉහළ පහළ ගැනීමේ භාවනා ක්‍රම මේ නිින්දට පෙර කරන්න පුළුවන් නම් හොඳයි. ඒ වගේම රාත්‍රී 11ට පෙර නිදා ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඒ වගේම රුධිර සංසරණය වැඩි දියුණු කරන්න මේ සූර්ය නමස්කාරය වගේ දේවල් ඔබට විවේකයක් තියෙනවා නම් කරන්න උත්සාහ කරන්න. ඉතින් පුළුවන් තරම් මේ කියපු දේවල් කරන්න බලන්න මේ නැත්තම් ඉතින් මේ ලග්න බලාපල ඇහුවට වැඩක් නැහැ. ඒ කියන්නේ හොඳ දේවල් විතරම බලාපොරොත්තු වෙන්න එපා. සමන්ට එන අසුබ දේවල් පාලනය කරන්න උත්සාහ කරගන්න ඕනේ. ඉතින් ඔබට මේ සුබ ජූලි මාසයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.